අලුත් අවුරුද්දක් වේවා හැම දිනාටම. ඉතින් මේ අලුත් අවුරුද්දේ පළවෙනි පෝයට මම අපේ පන්සලට දානෙට මේ ආහාර ටික දාන විදිහට පිළිගන්නන්න තමයි හදන්නේ. කඩල, කුරක්කන් ඇට, මගේම වගාවෙන් ගන්න ගොටුකොළ, එතකොට මාළු මිරිස්, එතකොට මේ තමයි කොහිලදලු. ඒත් අපේ වත්තෙන්ම තමයි හොයාගත්තේ. මේ වත්තේ තියෙනවා. මේ තමයි ඉන්නල ටිකකුත් හදනවා. ඒ වගේම මේ තමයි හොඳ බෙලි ගෙඩි ටිකක් හම්බුණා. මම ඒකෙනුත් කොටසක් අපේ හාමුදුරුවන්ට පූජා කරනවා. ඉන්නල ටිකට හොඳට මේ පොතු ටික අයින් කරලා දිය කිරි දාලා තැම්බෙන්න තියෙනවා. මම මේකට මේ රතු ලුණු, අවු මිරිස්, රම්පේ කරපිංචා එකතු කරලා උළුහාල්, මේ කුරුඳු පොතු, කහ කුඩු රසපදමට මේ ලුණු ටිකක් එහෙම එකතු කරගත්තා. ඊට පස්සේ මේක මද ගින්නේ තැම්බෙන්න තියන්න ඕනේ. මේ තියෙන මිශ්‍රණේ හදාගත්තේ මේ අබ තේ හැන්දක් විතර. එතකොට හාල් මේස හැන්දක් දාලා මේ පෙඟෙන්න තියලා ඊට පස්සේ ඒකට මේ පොල් මේස හැඳි දෙකක් විතර දාලා හොඳට බෙන්ඩර් කරගෙන සුදු ලුණු බිකු මේ දෙකක් තුනක් විතර දාලා හොඳට බෙන්ඩර් කරගත්ත පේස්ට් එකක් තමයි මේ. ඒකට අපි දැන් මේ හොඳට උපු පොල් කිරි ටිකක් එකතු කරලා මේ අර තැම්බෙන ඉන්නල එකට දානවා. මේ දැන් හොඳට ඉන්නල ටික මේ තැම්බිලා හොඳට තියෙන්නේ. මේ දිය කිරින් හොඳට තැම්බිලා තියෙන්නේ. තැම්බිච්ච ඉන්නල එකට අර මම හදාගත්ත මේ උපු පොල් කිරි එකට මේ අර පේස්ට් එක දාලා මේ හාල් අබ පේස්ට් එක දාපු හොඳට දාලා දැන් නටව ගන්නවා. මේක මේ හොඳට පොල් කිරි එක නටව ගත්තාම හොඳයි. මේ ඉන්නල හරීම මේ සීතලයි ගුණයි. මේ ඔය බඩවල් වලට ඒවට මේ මොනවද ગેස්ට්‍රයිටිස් ඒ වගේ දේවල් වලට මේවා හරි ගුණවත් ව්‍යංජන. මේ වගේ දේවල් හදලා කන්න. මම මේ අද දානෙට හදන්නේ මේ ඉන්නල කරි එකක් අපේ හාමුදුරුවන්ට. මේක හරිම රසයි. අර ඉන්නල ටිකක් මේ අනිත් අල වලට වැඩිය උකු ගතියෙන් අඩුයිනේ. ඒ හින්දා තමයි අපි ඔය මේ අබ මේ පේස්ට් එක හදාගෙන දාන්නේ. ඉතින් ඒක මේ වගේ දේවල් නිතර හදලා ආහාරයට ගන්න. හරිම රසවත්, හරි ඒ වගේම ගුණයි. ඉතින් මේවා පුංචි ළමයින්ට කන්න දීලා කට හුරු කරවන්න. ඒකට ඒගොල්ලෝ මේවා හොය ඉල්ලගෙන කනවා. වැඩේ වෙලා තියෙන ඉතින් අපි දැන් අමුතුම කාර්ය බහුලත්වයක් හදාගෙන ඒ හින්දා ඉතින් මේ දේවල් පස්සට ගිහිල්ලා. ඉතින් නිරෝගීව ඉන්න මේ වගේ දේවල් ආහාර ගන්න කියලා තමයි මම කියන්නේ. හැමෝටම බුදු සරණ